තෙරුවන් සරණයි. මම නගෝයා ශ්‍රී සමාධි විහාරයේ විහාරාධිපති කොඩාමුණේ අමිතසාර හාමුදුරුවෝ. අපි මෙම විහාරස්ථානය මීට වර්ෂ 9කට මත්තෙන් ආරම්භ කරන්නට යෙදුනේ. 2016 මැයි 26 වෙනිදා මෙම ප්‍රදේශයේ මෙම විහාරස්ථානයක් නෙවෙයි. මේ ප්‍රදේශයේ කෙන් තුනක් තිබෙනවා. ගිපුකෙන්, මියකෙන්, අයිචිකෙන් කියලා. අපි මේ බෝඩර් වල තමයි අපේ පන්සල් විහාරස්ථානෙ පිහිටලා තිබෙන්නේ. අපි දැනට අපි දැන් පදිංචි වෙන විහාරස්ථානය ස්ථිර වශයෙන්ම පිහිටපු විහාරස්ථානය තමයි දැන් අපි මේ වැඩ ඉන්නේ. ඒ විහාරස්ථාන ගිපුකෙන් එකේ මොකද මේ විහාරස්ථානය මුල්ම ආරම්භය ඊට අවුරුදු 9කට මත්තෙන් අපි මියකෙන් එකේ කුවානා තදෝ කියන හරියේ අපි තාම පොඩි තරක් කුලියට අරගෙන සාමාන්‍ය අපි ලංකාවේ විතර පොල්ලතු පෙළක් වගේ තරම් සීමිත පිරිසක් ඒක රාශී වෙලා මේ නගෝයා ප්‍රදේශයේ පන්සලක් විහාරස්ථානයක් ආරම්භ කරන්න ඕන කියන ආරාධනාවෙන් අපි ලංකාවේ ඉඳලා නගෝයා ප්‍රදේශයට ඇවිල්ලා ඊටාම අර අඩියේ ඉඳලා පහත් තනියේ ඉඳලා තමයි විහාරස්ථානය ආරම්භ කරන්න තිබුණේ. ඒ කාලේ තාම සීමිත පිරිසක් හිටියේ. ස්වල්ප දෙනෙක් මේ හැම දෙනාගේම අප්‍රත්‍යහත ධෛර්යයෙන් අපගේ කැපවීමෙන් විහාරස්ථානය 2016 මැයි 26 වෙනිදා ආරම්භ කරන්න තිබුණා. එදා ඉඳන් ටික අපේ විහාරස්ථානයට වටේ ඉන්න ප්‍රදේශ මේ නගෝයා ප්‍රදේශයේ නගෝයා කියන්නේ මේ මධ්‍යම ජපානයේ. ඉතින් මේ මධ්‍යම ජපානට මම කිව්වා කෙන් තුන අයිචිකෙන් මියකෙන් ගිපුකෙන් කියන විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඒ ප්‍රදේශයේ තුනේම පදිංචි ස්ථිර පදිංචි වල සිටින ඒ වගේම ඉගෙන ගන්නා වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේ ව්‍යාපාර කරන පිරිස් විශාල වශයෙන් 10,000කට 15,000කට එහා පිරිසක් මේ ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ ලාංකිකයන්. මේ ඇත්තන්ට විශේෂ වශයෙන්ම පන්සලක අවශ්‍යතාවය තිබුණා. නමුත් ඒ ආරම්භ කරන්නට කොහොමද සහ ඒකට අදිතාලම කොහොමද කරන්න කියන එක හැමෝටම බාරගෙන කරන්නට තරම් ශක්තියක් තිබුණේ නැහැ. නමුත් අර කීප දෙනෙක්ගේ ඒ කැපකිරීමෙන් අපි පන්සල ආරම්භ කරන්න තිබුණා. ඒ දායනන් ඒ පොඩි තැනේ ඉඳන් අපි තාම පොඩි තැනක් ඒ තැනේ අපි වෙසක් පින්කම් දෙකක්, කටින පින්කම් දෙකක් ආදී වූ පින්කම් සිද්ධ කරමින් වගේ තාම සුළු විදිහට දහම් පාසලක් ආරම්භ කරලා සෑම මාසකම පොය දවසේ අපි සීල භාවනා වැඩසටහන් සිද්ධ කරගෙන ඒ වගේම මේ ප්‍රදේශවල ජීවත් වෙන හැම දෙනාගේම ඒ ආගමික කටයුතු සිද්ධ කරමින් ඒ වගේම සමාජයකට විශේෂ වශයෙන් මේ ප්‍රදේශවල ඉන්න ළමයිට කරදර වුණාම සමහරට යම් දේවල් වලින් වියපල්ලයන් තිබුණාම ඒවට අපි උරදෙමින් මුල් වෙමින් කටයුතු කරමින් අවුරුදු 3ක් ඒ ස්ථානයේ අපි බොහොම කැපවීමෙන් සහ බොහොම දුෂ්කරව කටයුතු කරගෙන ගියා. ඉතින් ඒ අතරතුර අපට අවශ්‍යතාවය තිබුණා අපේම කියලා භූමියක් අරගෙන විහාරස්ථානයක් ආරම්භ කරන්නට. ඉතින් අපි බොහෝ කාලයක් ඒකට වෙහෙස මහන්සි වුණා. ඉතින් අර ලංකාව වගේ නෙවෙයි අපිට මේ විදේශ රටක හිතු තැන්වල අපිට එහෙම විහාරස්ථාන හදන්න හෝ එහෙම අපිට මිලදී ගැනීමට හැකියාවක් නැහැ. අධික වියදමක් තරම්ට වෙනවා. ඒ වගේම විහාරස්ථාන සුදුසු තැනක් වෙන්න ඕන. ඉතින් මෙහෙම අවුරුදු 3ට අඩු ප්‍රමාණ 2 මාස 8ක් වගේ කාලයක් අපි විහාරස්ථානට භූමියක් සොයමින් හිටියා. අපිත් යම් භූමියක් අරගෙන විහාරස්ථාන නිර්මාණය කරන්න. ඉතින් කොහොම හරි අපේ ඒ අවශ්‍යතාවයත් මොකක් හරි පුණ්‍යවන්ත භාවයකට අපි දැන් මේ වැඩ සිටින විහාරස්ථානය අපිට මිලදී ගන්න හැකියාව ලැබුණා. භූමිය විතරක් නෙවෙයි මේ බිල්ඩින් සහිතව. ඉතින් මේක පරණ ජපන් පවුල් ජීවත් වෙච්ච ගයක්. ඊටාම විශාල වශයෙන් අවශ්‍ය කරන විහාරස්ථානට අවශ්‍ය කරන සියලු ගොඩනැගිලි සහිතව අපිට මේ විහාරස්ථානය මිලදී ගැනීමට හැකියාව ලැබුණා.
ඇත්තට මේකට අපට විශාල අනුග්‍රහයක් ඒ අවස්ථාවේ අපේ සරත් කුමාර අතුකෝරුල මහත්මයා ලබලා දුන්නා. එයාගේ සම්පූර්ණ එතුමාගේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ විහාරස්ථානය මිට ගත්තේ. ඊට පස්සෙ අපි මේ විහාරස්ථානය අලුත් වැඩියා කිරීම සඳහා අපේ සියලු දායකකාරකාදීන් එකතු ඒක රාශිය වෙලා 400-500 වගේ ප්‍රමාණයක් යොදවලා මේ විහාරස්ථානය අපේ සුදුසු පරිදි මේ විහාර මන්දිරය ඒ වගේ මේ පොළොව භූමිය ආදී සකස් කර ගන්නට හැකියාව ලැබලා අපි ලාංකික අනන්‍යතාව සහිත තේරවාද විහාරස්ථානයක් මේ භූමි ස්ථාපිත කරන්නට හැකියාව ලැබුණා අපේ අනුශාසකත්වයේ. එදා ඉඳන් ඒ 2019 වර්ෂයේ ඉඳන් 2019 වර්ෂයේ තමයි අපි මේ ස්ථානේ අරගෙන මේ ස්ථානට පරිචිත කරන්නේ. එදා ඉඳන් විහාරස්ථානට අවශ්‍ය කරන අංගෝපාංග ටිකින් ටික අපි මේ විහාරස්ථානය නිර්මාණය කරමින් සිටිනවා. පසුපසින් අපට විහාරස්ථානයේ පසුපස භූමිය අපි බෝධිඝරය සහිත බෝධි වහන්සේ රෝපණය කරලා බෝධිඝරය සහිත ඉතාම අලංකාර බෝධිඝරයක් සකස් කරලා බෝධිරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම චෛත්‍යරාජන් වහන්සේ ඉතාම වෙහසක් දක්වලා විශාල වියදමක් යොමු කරලා අපි ඒ චෛත්‍යරාජන් වහන්සේ අපේ දිනේෂ් ගුණරත්න මහත්මයා තුමාගේ සම්පූර්ණ ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය නිර්මාණය කරලා දැන් මේ නොවැම්බර් මාසයේ 21, 22, 23 යන දවස් තුනේ විශාල ස්වාමීන් වහන්සේලා 69ක් විතර ලංකාවෙන් වෙන ලෝකත් වෙන රටවල ස්වාමීන් වහන්සේලා වැඩම කරලා චෛත්‍ය කොත පැලඳවීම කොත නිරාවරණ ආදී පින්කම් මාලාවක් සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානය ඒ විතරක් නෙවෙයි මෙදක හැමෝගෙම මේ ලාංකික දැන් විශේෂ වශයෙන් මේ නගර ප්‍රදේශ වගේම තව ඕසකා සිසෝකා ආදී ටෝකියෝ පැත්තේ ඉඳලා පිරිසක් මේ විහාරස්ථානට පැමිණෙනවා. ලාංකිකයන් විතරක් නෙවෙයි වියට්නාම් ඒ වගේම චයිනා ඒ වගේම තායිලන්ත මියන්මාර් ආදී නේපාල් ආදී බෞද්ධයන් පවා මේ විහාරස්ථානයට ඇවිල්ලා එයත්නම් මේ ස්ථානයේ සැලසෙන ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ වගේම ජපන් ජාතික හාමුදුරුවෝ වහන්සේලා වගේම ජපන් පිරිස අපට ලොකු සහයෝගයක් දක්වමින් මේ කටයුතු සිදු කර ගන්නට අපට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. ඉතින් හැමෝගෙම අප්‍රතිහත ධෛර්යයෙන් තමයි මේ සියලු කටයුතු එක්කෙනෙක්ගේ මගේවත් තව එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උත්සාහයක් නෙවෙයි හැමෝම එකහුව වෙලා අපේ විහාරස්ථානය කියන දෙයින් තමයි අපි මේ විහාරස්ථානයේ මෙච්චර කල් මේ තා දියුණුවට පත් කරගන්න අපට හැකියාව ශක්තිය ලැබුණා. ඉතින් ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ හැමෝටම ලාංකිකයන්ට විශේෂ වශයෙන්ම තමන්ගේ මහගෙදර බවට පත් වෙලා තිබෙනවා. තමන්ගේ දුක, කරදරය, සතුට හැම වෙලාවෙදීම විහාරස්ථානට පැමිණලා ඒ සියලු කටයුතු බෙදා හදාගෙන මේ ස්ථානට ඇවිල්ලා ඕනම වෙලාවක 24 වෙනි විහාරස්ථානයේ දරවල් ඇරලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ ස්ථානයෙන් බණතියක් අහන්න, පෙරත්තියක් අහන්න, ඒ වගේම ධර්ම සාකච්ඡා සිදු කර තමන්ගේ ගැටලු කතා කරන්න අවස්ථාව සැලසෙලා තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ දැන් අතරම දහම් පාසල අපි එදා මීට වර්ෂ 9ට ඉහෙත්දී ආරම්භ කරලා ළමයි 6-7 දෙනෙක්ගෙන් ආරම්භ කරපු දහම් පාසල දැන් ළමයි 40ක් 50ක් වගේ ප්‍රමාණයක් දහම් පාසලක් පවත්වාගෙන යනවා ඒ වගේ ප්‍රමාණයකින්. ඉතින් ඒ නැත්නම් මාසෙකට එක වතාවක් හැම ඉරිදාවනේ මාසෙකට එක ඉරිදාවක් අපි දහම් පාසල පවත්වනවා. ඒ වගේම සෑම පුර පසළොස්වක පොහොය දවස ආසන්නම ඉරිදා දවසක නිවාඩු දවසේ අපි උදෑසන 8 ඉඳලා හැන්දෑවේ 7 වෙනකන් සීල භාවනා වැඩසටහන සිද්ධ වෙනවා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ආදී කටයුතු. ඒ වගේම සෑම සෙනසුරාදාවකම ජපන් ජාතික මියොසිං හාමුදුරුවෝ වහන්සේ මේ ස්ථානට ඇවිල්ලා ජපන් භාෂාව ස්වාමීන් වහන්සේලාට වගේම තව ඉගෙන ගන්නට කැමති ඒ අවශ්‍යතාවයක් තිබෙන නැත්නම්ට ජපන් භාෂාව උගන්වනවා. ඉතින් මේ වගේ විශාල සමාජ සේවාවල් කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම අද හැමෝටම විශේෂ වශයෙන් ලෝකයේ මේ ස්වාමීන් වහන්සේලාට වැඩ සිටින්න පුළුවන් තරම් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඕනම කෙනෙකුට මේ ස්ථානයට ඇවිල්ලා
දානමාන ආදී පින්කම් සිද්ධ කරගෙන තමන්ගේ ආගමික කටයුතු සිද්ධ කරගන්න පුළුවන් ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක තමයි සංක්ෂිප්ත විදිහට අපේ විහාර මේ ගමන් මඟ. ඉතින් මේට සහයෝග දුන්න නම් වශයෙන් සඳහන් කරොත් විශාල පිරිසක් මේකට අපකැප වෙච්ච උදව් උපකාර කරන පිරිස සිටිනවා. ඉතින් මේ සියලු කටයුතු අපේ අනුශාසනාවන් පරිදි සිද්ධ වෙන්නේ. ඉතින් මහා සංඝරත්නය වගේම දායකාරකාදීන් හැමදෙනාම එකවන්ව එක්සිත්ව එක්සත්ව ඉඳගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. මේක තමයි අපේ නගෝයා සිරි සමාධි විහාරස්ථානෙහි ඉතිහාසය සහ වැඩ පිළිවෙල. ඒ වගේම මෙහි නගෝයා සිරි සමාධි කියන නාමය යොදුවත් මෙහි අපි ලියාපදිංචි නාමය තමයි නගෝයා තේරවාද භාවනා සහ සංස්කෘතික මධ්‍යස්ථානය කියන එක. ඉතින් මෙහි ආගමික කටයුතු වලට තමයි අපේ සංස්කෘතිය, ඒ වගේම අපේ සිංහලකම, ඒ වගේම අපේ ලාංකිකත්වය, මේ හැම දෙයක්ම ජපන් ජාතිකයන්ට වගේම විදේශිකයන්ට, ඒ වගේම මෙහි ජීවත් වෙන අපේ දුවා දරුවන්ට ඒ සංස්කෘතිය වගේම අපේ ආගම දහම එයත්න් කියන දෙන තෝතැන්නක් බවට අපේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පත් වෙලා තිබෙනවා. ඉතින් විශේෂ වශයෙන් අපිට මේ අපේ මේ පින්කමේ විහාරස්ථාන පරිපූර්ණත්වයට පත් වෙනවා තව සතියකින්. ඒ තමයි චෛත්‍යරාජයන් වහන්සේ. ඉතින් විහාරස්ථානික මූලික අංගයක් වෙන බෝධිගරේ බෝරජයන් වහන්සේ, ඒ වගේම චෛත්‍යරාජයන් වහන්සේ විහාර මන්දිරය කියන ඒ සියලු අංගෝපාංග වලින් යුක්ත විහාරස්ථානයක් තව බෝධිලකින් සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ ජපානයේ දැනට විහාරස්ථානවල අපේ පරණ විහාරස්ථානය වෙන නරිතා සවර ලංකාජී විහාරස්ථානයේ බාලනගර නායක හඳුන් වහන්සේගේ විහාරස්ථානයට අවුරුදු 7කට කලින් ස්ථානයේ චෛත්‍යරාජයන් වහන්සේ කෙනෙක් නිර්මාණය කළා. වෘත්ත කළ වැඳුම් පිදුම් ලබ පූජෝ උපහාර දක්වන්නට සකස් වෙලා තිබෙනවා. ඒ අනතුරුව ජපානයේ දැනට තේරවාද පන්සලක තිබෙන දෙවෙනි චෛත්‍ය වගේම විශාලම චෛත්‍ය කිව්වොත් මානවරදී කියලා හිතනවා. විහාරස්ථානයේ ජපානයේ තිබෙන තේරවාද පන්සල අතර විශාලම අඩි 38කින් උස විශේෂ නිර්මාණය කළ ලබන සිරි සම්බුදු සෑරජාන් වහන්සේ චෛත්‍යරාජයන් වහන්සේ නොවැම්බර් 21, 22, 23 යන තෙදින තුල 21 හැන්දෑවේ රාත්‍රියේහි 3:35 පරිත්‍රාණ දේශනාවකින් ආරම්භ වෙලා 22 උදෑසන 8 සිට සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සිද්ධ කරමින්, ඒ වගේම 22 චෛත්‍යරාජයන් වහන්සේගේ ගර්භ නිදානය දැනට ශ්‍රී ලංකා ජපන් තානාපතිතුමා වන පිවිතුරු ජනක කුමාර මැතිතුමා සහභාගීත්වයෙන් ගිහි පාර්ශ්ව වශයෙන්, ඒ වගේම අස්ගිරි මල්වතු අනුනායක මාහිමිපාණන් වහන්සේලා, ඒ වගේම අමරපුර මහානිකායේ ධර්මරක්ෂිත නිකායේ මහානායක අපේ තිරුකාමනේ ආනන්ද මහානායක හාමුදුරුවෝ වහන්සේ, ඒ වගේම මහා පණ්ඩිත අකුරටේ නන්ද නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම ශාවුපාලි වනවාස මහානිකායේ ලේකාධිකාරී වගේම අනුනායක අපේ මහා කන්දේ රතනපාල අනුනායක හාමුදුරුවෝ වහන්සේ, ඒ වගේ මැලිෂා ප්‍රධාන සංඝනායක බෝටාවත්තේ සරණකරනායක හාමුදුරුවෝ වහන්සේලා ඇතුළු සම්භාවනීය ගෞරවනීය මහා සංඝරත්නය වැඩවීමෙන් ඒ ගර්භ නිදානය, ඒ වගේම 22 වෙනිදා බෝධිඝරය රංගට සහිත විවෘත කිරීම ආදී කටයුතු සිද්ධ වෙනවා. 22 වෙනිදා 23 වෙනිදා උදෑසන කොට පැළඳවීම, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා චෛත්‍යරාජයන් වහන්සේ තැන්පත් කිරීම, කොට නිරාවරණය කිරීම ආදී කටයුතු 23 වෙනිදා 8 සිට 12 දක්වා යන කාලය තුළ සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ පින්කම් රාශියක් ඊට අමතරව සිද්ධ වෙනවා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ සඳහා ඔබ හැමදෙනාටම ඊටාම මෙත්සිතින් කරුණාසිතින් ආරාධනා කරන මේ වගේ එකපාරක් සිද්ධ වෙන අසුදුසු මහා පින්කමක් සහභාගී වෙලා හැමදෙනාටම පින් සිද්ධ කරගන්න ලෙස හැමදෙනාටම තෙරුවන් සරණයි.